වෝටර් බෝඩ් එක. දැන් අපිට මේ සැරේ ඕගොල්ලෝ ඉල්ලලා තියෙන වෝටර් ප්‍රොජෙක්ට්ස් මොනවද? අපි වාලච්චේන මේජර් ප්‍රොජෙක්ට්ස් ඉල්ලලා තියෙනවා සර්. ඔව්. එතකොට මේ වාහරේ වලත් තියෙනවා සර් මේ කට්ටමුරියු ටැංක් කියලා ඒකේ වතුර අරගෙන වාහරේ DS ඩිවිෂන් වල. ඒ දෙක දැනට ඉල්ලීමක් කරලා තියෙනවා සර්. ඒ ඊට අමතර ඇවිල්ලා තියෙන මොනවද? අපිට ඇවිල්ලා තියෙන දැන් සර් උන්නච්චයි මේ වෝටර් සප්ලයි ප්‍රොජෙක්ට් එක විතරයි. උන්නිච්චේ සර් උන්නිච්චේ අපිට මුලින්ම ඒ කියන්නේ 2008 කාලයේදී MOU අසං කරලා තියෙනවා සර් 51000කට කියුබික් මීටර් වතුර දෙනවා කියලා. දැනට අපේ වවුනදීව ප්ලාන්ට් වල අපි නිෂ්පාදනය කරන්නේ 40000ක් විතරයි. එතකොට සර් ඊතුරු 11000ක් වතුර දුන්නොත් අපිට ඕක මේ කැපැසිටි වැඩි කරලා ඒ ටික වතුර බෙදන්න පුළුවන්. ඒ වුණාට අපි ඊයේ ඉරිගේෂන් ඩිරෙක්ටර් එක කතා කරද්දී උන්නිච්චේ වලින් ආය වතුර දෙන්න බෑ කියලා මේ මතේ ඉන්නවා සර්. ඉරිගේෂන් එක ඔයගොල්ලෝ බැලුවද ඒක? Sir, but yes, actually, sir, the Unniche is the big tank. ඒ වුණාට sir, ඒක 55,000 acre feet තමයි store කරන්න පුළුවන් sir. තව ඇත්තටම sir augmentation කරනකොට inundation එනවා. ඒකෙන් හින්දා දැන් water board එකෙන් දැනට agreement අනුව දීලා තියෙන ගාන දෙනවා sir. ඒ අමතරව දැන් Unniche acreages තියෙනවා sir. around 13,000 acres බගා ගන්නට සර් අපි ටෝටලිම කරන්ට් බැරි වෙනවා සර් අන්තිම වෙස්ස වලින් තමයි බේරෙන්නේ සර්. ඒ තත්ත්වයට තමයි එන්නේ සර්. ඇත්තටම ඒගොල්ලෝ මේන්ටේන් කරන්න ඕන බෙඩ් ලෙවල් එක around 8 feet අඩුම තරම අපි වෝටර් තියාගන්න ඕන සර්. ඒ වෙනක වෝටර් තියාගෙන අපි වෝටර් ඉෂු කරන්න අමාරු වෙනවා. එහෙම ප්‍රොබ්ලම් තියෙනවා සර්. ඒකේ තමයි කට්ටුමුරියු කියලා ටැංක් තියෙනවා සර්. ඒක එහෙමදාම ස්පීලෙනවා සර්. ඒ කටයුතු කරන්න ඊයේ පොඩක් ඩිස්කස් කරා සර්. ඒකට 4000 acre feet වගේ එකතු කරනවා. මේ වෝටර් බෝඩ් එකේ ඔක්කොම හදලා දුන්නේ ඒ ප්‍රමාණය වතුර දෙනවා කියලා තමයි. නමුත් ඒකෙන් භාගය තමයි දෙන්නට වතුර දෙන්නේ. ඔබතුමා ඇග්‍රීමන්ට් අනුව වතුර දෙන්න පුළුවන් නම් අප් ටු වාලච්චන දෙන්නට සර් අපිට ලොකු ප්‍රශ්නයක් පාසි කුඩා වතුර නැහැ සර්. හරි අමාරු. අනදක රජිතන් ජයන්තියා ඒ ප්‍රදේශයේ පාර ජීවිතන ජනතාවට වතුර නැහැ බොණ්ඩ. හරි අමාරු ජීවිත මම එදා ළඟදී පාර්ලිමේන්තු කමිටියත් කතා කරා මට නැත්නම් පොළොන්නරට දෙන්න කියලා වතුර. විලාලෝඩේ මේ බැම්මක් හදුවොත් කොහොමද මේ වතුර ගන්න පුළුවන්? විලාලෝඩේ බැම්මක් හදුවොත් ඒ වෙවේ ගරු ජනාධිපතිතුමා ඒ සයිඩ් උන්නිච්ච පැත්තට එන්නේ. ඉතින් ஒரு 1 මිනිත් මගේ යෝජනාවක් තියෙනවා ගරු ජනාධිපතිතුමනි මේ දිස්ත්‍රික්කෙට අපිට ඩිසයින් ටීම් එකක් නැහැ. ඒ කියන්නේ බැටික්ලෝ ඩිසයින් ටීම් එකක් නැහැනේ. ට්‍රින්කෝනේ තියෙන්නේ. ට්‍රින්කෝ වලින් කරන්නේ. මගේ යෝජනාව තමයි ගරු ජනාධිපතිතුමා අපි ඩිසයින් ටීම් එකක් අරගෙන දිස්ත්‍රික්ට් එකේ තියෙන අවශ්‍යතාවය දැන් හැම ඒරියා එකෙම තියෙනවා. දැන් පෝරදීව පැට්ටුවල තියෙන ප්‍රශ්නයක් අම්පාරෙන් තමයි වතුර දෙන්නේ. ගොනාගොල්ල සප්ලයි එක. ඒක දිස්ත්‍රික්ට් බෝඩර් එක එහා ගිහිල්ලා තමයි වතුර එන්නේ. ඒක ගොනාගොල්ලේ වෝටර් සප්ලයි එකේ දෙන්න තියෙන කනෙක්ෂන් වැඩි වෙද්දී මෙහාට වතුර තල්ලු වෙන්නේ ප්‍රෙෂර් එක මත. ඉතින් ඒ වගේ ගරු ජනාධිපති මම නම් යෝජනා කරන්නේ ඔබතුමා කොළඹට හරි ගෙන්නලා අපේ දිස්ත්‍රික්කෙට ඩිසයින් එකක් අපි හදාගත්තා නම් අපේ තියෙන අවශ්‍යතාවයේ කැපැසිටි එකයි කනෙක්ෂන් ඔය එක මොකද නැත්නම් ජනාධිපතිතුමා මේක විසඳන්න බෑ මොකද මේක ඉරිගේෂන් වලටත් ඕනේ ඩ්‍රින්කින් වෝටර් වලටත් ඕනේ ඩිවිෂන් ගොඩකටත් ඕනේ. එතකොට මම නම් කියන්නේ මේක හරි ඩිසයින් එකක් කරේ නැත්නම් ජනාධිපතිතුමා මේක මෙහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. කණ්ඩායමක් එවලා తాවකාලිකව මම කතා වෝටර් බෝඩ් එකත් කතා කරනවා.